සුබ දවසක් කියලා ඔයාලා හැමෝම ආදරෙන් මගේ channel එකට එකතු කරගන්නවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝම සතුටින් ආදරෙන් නැති කියලා හිතනවා. ඉතින් අද මම හිතුවේ අමු හාල් මැස්සෝ කිරට හදාගන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අමු හාල් මැස්සෝ කිරට හැදුවම හරිම රසයි. ඒ වගේම ගුණයි. ඉතින් මම කොහොමද අමු හාල් මැස්සෝ කිරට හදන්නේ කියන එක ඔයගොල්ලොත් එක්ක share කරගන්න හිතුවා. ඉතින් මම කියන්නම් මුලින්ම මම අරන් තියෙන ද්‍රව්‍ය ටික මොනවද කියලා. මම අමු හාල් මැස්සෝ ටික හොඳට සුද්ධ කරලා සෝදලා අරගෙන තියෙනවා. ඊට පස්සේ පොඩි තක්කාලි ගෙඩි දෙකක්, සුදු ලූණු, රතු ලූණු, රම්පේ කරපිංචා, අමිරිස් කරල් දෙක තුනක්, ඒ වගේම චූටි කුරුඳු කෑල්ලක් අරන් තියෙනවා. ඊට අමතරව මිටි කිරි, දිය කිරි මම වෙන වෙනම අරන් තියෙනවා. ඉතින් මුලින්ම මම කරන්නේ භාජනයක් අරගෙන හාල් මැස්සෝ ටික භාජනයට එකතු කරගන්නවා. ඊට පස්සේ අවශ්‍ය කරන කලමනාකරන ටික එකට කලමනා ටික එකට දානවා. ඉතින් සුදු ලූණු, රතු ලූණු, රම්පේ කරපිංචා, ඊපස්සේ අමිරිස්, කුරුඳු කෑල්ල මම මේ ටික ඔක්කොම එකට එකතු කරගන්නවා. එකතු කරගෙන මම දිය කිරි ටික හාල් මැස්සන්ගේ උඩ මට්ටමට එනකන් දිය කිරි ටික එකතු කරගන්නවා. ගොඩාක් එකතු කරන්නේ මොකද මනට තැම්බෙනවනේ. ඉතින් ඒක නිසා ගොඩාක් එකතු කරන්න. මේ මට්ටමට වගේ මම එකතු කරගන්නවා. දැන් මම මේකට කහ කුඩු ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මිරිස් කුඩු බොහොම පොඩ්ඩක් එකතු කරනවා. මම මිරිස් ටිකක් වැඩිපුර දාලා තියෙන නිසා. ඊට අමතරව 3-5 ටික දාගන්නවා. 3-5 කුඩු ටිකක්. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටික එකතු කරනවා. ඉතින් දැන් මම මේ ටික හොඳට කලවම් කරලා ලිපේ තියා ගන්නවා. ඉතින් ලිපේ තියලා මඳ ගින්නේ මම මේක තැම්බෙන්න අරිනවා. ඉතින් මේ විනාඩි 5කට විතර පස්සේ මේක තැම්බිලා දැන් කිරි ටික හිඳිලා තියෙන්නේ. දැන් මම මේ වෙලාවේ මේකට තක්කාලි කපාගත්ත තක්කාලි ටික එකතු කරගන්නවා. තක්කාලි ටික එකතු කරගෙන මේක ටිකක් තක්කාලි ටිකත් පොඩ්ඩක් තැම්බෙන්න ඇරලා ටිකකින් මම දානවා මේකට මිටි කිරි ටික එකතු කරගන්නවා. ඉතින් මිටි කිරි ටික එකතු කරලා ටික වෙලාවක් මිටි කිරි ටික නටනකොට මම මේක ලිපෙන් බා ගන්නවා. ඉතින් මිටි කිරි ටික කැට වෙන්නේ නැති වෙන්න ටිකක් හාල් මැස්සෝ ටික පොඩි වෙන්නෙත් නැති වෙන්න මිටි කිරි ටික පොඩ්ඩක් කලවම් කරගන්න, හැඳි ගා ගන්න. ඉතින් ඊට පස්සේ මම මේක ලිපෙන් බා ගන්නවා. දැන් මේ මම හාල් මැස්සෝ ටික මම හදාගෙන ඉවරයි. මේක ඇත්තෙම හරිම රසයි. උදේකට වගේ නම් ගොඩක්ම හොඳයි. කැකුළු බතුත් එක්ක අමු හාල් මැස්සෝ කිරට හදලා හරිම රහයි. ගොඩක් බත් කන්න පුළුවන්. ඒ වගේ පොඩි අයත් ගොඩක් ආසාවෙන් කයි. ඉතින් බලන්න ඔයා මේ විදිහට හදලා නැත්නම් අමු හාල් මැස්සෝ මේ විදිහටත් හදලා බලන්න. හදලා බලලා පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න කොහොමද කියලා. ඉතින් එහෙමනම් ගිහින් එන්න. සුබ දවසක් ඔයගොල්ලන්ට. සතුටින් hina වෙලා ඉන්න හැමදාම